ස්වාමීන් වහන්සේ, කෙනෙක් පැවිදි වෙන්නත් තව කෙනෙක් පැවිදි නොවී සිටීමටත් හේතුව කුමක්ද? මට මතකයි මම පැවිදි වීමට පෙර ආතුව එක්තරා දවසක නිවසේ කණ්ණාඩි මේසේ ඉදිරියට ගිහිල්ලා මම ලස්සනද කියලා කණ්ණාඩියෙන් මානස බැලුවා. ඒ වෙලාවේ මට සිතුනේ මම මේ ලෝකේ අව ලස්සන මනුෂ්‍යයන්ගෙන් කෙනෙක් කියලා. එදා මට මගේ කිසි ලස්සනක් කණ්ණාඩිය තුලින් පෙනුනේ නැහැ. මම එදා කණ්ණාඩියෙන් මානස බලනකොට මම ලස්සන කෙනෙක් හැටියට මට පෙනුණා. මම අද කවදාවත් පැවිදි වෙන්නේ නැහැ. මම අවලස්සනයි කියලා දැක්ක නිසාමයි මම පැවිදි වුණේ. නමුත් මම හොඳාකාරව දන්නවා. මට තේරෙනවා. මට වැටහෙනවා. මම මේ ලෝක ජීවත් වන ලස්සන මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක් කියලා. ගිහි ජීවිතයේදී අවලස්සන වූ මම වර්තමානයේ ලස්සන කෙනෙක් බවට පත් කළේ මේ උතුම් පැවිදි ජීවිතයයි. උතුම් පැවිදිභාවයට පුළුවන් ඕනෑම අධර්මයෙන් අවලස්සනය පිරුණු මනුෂ්‍යයෙක් ධර්මයෙන් ලස්සන පුද්ගලයෙක් බවට පත් කරනවා. යම් පින්වතෙක් පැවිදි වෙන්නේ ඇයි කියලා පාසල් දරුවෙක් නැගූ ප්‍රශ්නයට භික්ෂුවකට දෙන්න පුළුවන් සරල පිළිතුර තමයි ඉහතින් සඳහන් කළේ. ඔබේ ප්‍රශ්නයේ දෙවැනි කොටස වන්නේ ඇයි කෙනෙක් පැවිදි නොවී සිටින්නේ කියලා. කෙනෙක් පැවිදි නොවන්නේ තමන්ගේ ලස්සන නිසා කියලා දකින තම ජීවිතය තුළ සැඟවිලා තිබෙන අධර්මයේ අවලස්සන දකින්න ඇති අදක්ෂභාවය නිසාම. පින්වත් ඔබේ ලස්සන රූපයට මුවා වෙලා තමන් තුළ සැඟවී තිබෙන අධර්මයේ අවලස්සන යම් මනුෂ්‍යයෙක් නොදකින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවය නිසාම. පින්වත් දරුවන් කණ්ණාඩි මේසේ ඉදිරියට ගිහිල්ලා රූපේ ලස්සන බලනවා. සතිය සිහිය නැමැති ඇසෙන් ඔබ තුළ සලස්වන සිතුවිලි වල ලස්සන අවලස්සන ගැනත් කණ්ණාඩියෙන් බලන්න. පින්වත් ඔබ දක්ෂයෙක්ම වෙන්න. පින්වත් දරුව රූපයෙන් කොච්චර ලස්සනව දෙමාපියන්ට පුංචි අකිකල්කම් කරනවා නම් පාසලට යන්න උදේම නැගිටින්න කම්මැලි වෙනවා නම් නංගිලා මණිලත් එක්ක රණ්ඩු කරනවා නම් පන්තියේ ගෙදර වැඩ නොකරනවා නම් අම්මා එපා කියද්දි රූපවාහිනිය බලනවා නම් දරුවනේ මස් ඇසට පෙනෙන ලස්සන රූපයට මුවා වෙලා ගොඩක් අවලස්සන සැඟවිලා තියෙනවා. මේ ධර්මයේ අවලස්සන මතකොට පෙන්වන කැඩපත තමයි සතිය සහ සිහිය කියන්නේ. සතිය සිහිය ඇතිවෙන නම් පින්වන්ත දරුවන් සද්ධර්මයේ අර්ථයන්ට අදාළව නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ වෙන්න.